යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් සෙට් එක. මේ ඉවෙන්ට් සෙට් එකත් එක්ක ඉතින් එන දින පළවෙනි ඉවෙන්ට් එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් යාළුවනේ. අපිට ඉන්කියුබේටර් ආව A94 ගන්න ස්කින් සෙට් එක. ඊට අමතරව ඉතින් ඉන්කියුබේටර් ආව තොම්සන් ගන්න ස්කින් ටිකත් බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එකෙන්ම. ඉතින් යාළුවනේ මේකත් අනිවාර්යයෙන්ම අපිට එන්න තියෙන යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකක්. ඉතින් ඔන්න කට්ටියම රෙඩි වෙලා ඉන්න කන්ෆර්ම් ඩේට් එකක් නම් තාම නැහැ හරියටම. ඉතින් කන්ෆර්ම් ඩේට් එක ආව ගමම මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි එක්ස්චේන්ජ් කරන්න ආවට පස්සේ ඉතින් මේ පැත්තේ ගන් සෙට් එක තියෙන්නේ. ඔන්න ගන් සෙට් එකම වගේ තියෙනවා එක්ස්චේන්ජ් කර ගන්නත් ඔයාලට පේනවා ඇති. ඔන්න කැමති කට්ටිය රෙඩි වෙලා ඉන්න. ඊට පස්සේ තෝරගෙන තියෙන යාළුවනේ ඔන්න තවත් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකත් එක්ක අපිට ඔන්න ටිකක් වැදගත් ගන් ස්කින් ටිකක් තමයි එන්න තියෙන්නේ. AWM ගන් ස්කින් ටික ඔන්න එන්න තියෙනවා යාළුවනේ. ඉන්කියුබේටර් ආව කලින් ඊට පස්සේ ඔන්න ඔයාලා ගොඩක්ම කැමති ග්‍රෑන්ඩ් ප්‍රයිස් UMP සෙට් එකත් එන්න තියෙනවා. ඒ කියන්නේ ඉතින් මේ සෙට් එකත් ඉන්කියුබේටර් ආව සෙට් එකක්. ඒ අතරට ඔයාලට පේනවා ඉතින් ග්‍රෑන්ඩ් ප්‍රයිස් UMP එකක් තියෙනවා. ඉතින් ආයි කියන්නේ නැහැ පට්ට. ඊට පස්සේ යාළුවනේ ඔන්න මම තෝරගෙන තියෙන තවත් යුනිවර්සල් ටෝකන් ඉවෙන්ට් එකක්. මේ ඉවෙන්ට් එකත් එක්ක නම් එන්න තියෙන්නේ යාළුවනේ ඔන්න බන්ඩල් දෙකක්. ඔයාලට පේනවාද? අලුතෙන්ම ඩිසයින් කරලා තියෙන බන්ඩල් දෙකක් යාළුවනේ. මේ බන්ඩල් දෙක ටිකක් ක්වොලිටි බන්ඩල් දෙකක්. ඔයාලට පේනවා ඇති. ෆීමේල් බන්ඩල් එකයි මේල් බන්ඩල් එකයි දෙකම ඉතින් මාර්ම ක්වොලිටි. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහේ වෙහිකල් ස්කින් එකකුත් මේ ඉවෙන්ට් එකට ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඉතින් සුපිරියක් ආයි කියන්න දෙයක් නැහැ යාළුවනේ. ඊට පස්සේ ඔන්න කැත්තට ස්කින් එකකුත් ඉතින් මෙන්න මේකෙන් එන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒකත් සුපිරියක් ආයි කියන්න දෙයක් නැහැ මාරම ගති. ඉතින් යාළුවනේ මේ ඉවෙන්ට් වල කන්ෆර්ම් ඩේට් තාම හරියටම නැහැ. කන්ෆර්ම් ඩේට් අනිවාර්යයෙන්ම ඉක්මනට මේ. ඊට පස්සේ යාළුවනේ ඔන්න වැදගත්ම ඉවෙන්ට් එකක් තමයි තෝරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක එනවා කියන්නේ යාළුවනේ මතක් වෙන්නේ ඉතින් මෙන්න මේ MB40 සෙට් එක. ඉතින් යාළුවනේ පෝකර් MB40 සෙට් එකත් ඔන්න ඉතින් ජූලි මාසේ එනවා කියලා ඉතින් දැනට නිවුස් එකක් තියෙනවා. ඒ කියන්නේ ලබන මාසේ ආයි කියන්න දෙයක් නැහැ. ලබන මාසේ වෙදි ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න ඩයමන්ඩ් 5000ක් විතර රෙඩි කරලා තියාගන්න. ඉතින් ඔයාලට මේ ඉවෙන්ට් සෙට් එකම වගේ කවර් කරගන්න ඕනේ නම් ඉතින් ඩයමන්ඩ් වැඩිපුර එකතු කරලා තියාගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න මම තෝරගෙන තියෙන්නේ යාළුවනේ. ඉතින් ඔයාලා මෙච්චර වෙලා බලන් හිටපු මොහොතේ කියන්නේ OB54 අප්ඩේට් එකෙන් අපේ ස්ටෝ එකේ වෙනස් වෙන්න තියෙන වෙනස්කම් ටික. ඉතින් මුලින්ම ඔයාලට පේනවා ඇති ස්ටෝ එකට ඉතින් ඇඩ් වෙන්න තියෙන බන්ඩල් ටික. ඉතින් මුලින්ම මෙන්න මේ මේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන් යාළුවනේ. ඔයාලට පේනවා ඇති ලස්සන ඩිසයින් කරලා තියෙන මේල් බන්ඩල් එකක් මෙන්න මේ බන්ඩල් එක. ඊට පස්සේ ඒ බන්ඩල් එකේම ෆීමේල් බන්ඩල් එකත් ඉතින් මෙන්න මේ විදිහට ඇඩ් වෙන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒකත් සුපිරි බන්ඩල් එකක්. ඉතින් ඩයමන්ඩ් දීලා තමයි ඉතින් ඔයාලට මේවා ස්ටෝ එකෙන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් යාළුවනේ ඉතින් මෙන්න මේ ෆීමේල් බන්ඩල් එකත් ඉතින් ස්ටෝ එකට ඇඩ් වෙනවා. ඉතින් ඒකත් ලස්සනට ඩිසයින් කරලා තියෙන ෆීමේල් බන්ඩල් එකක් යාළුවනේ. ඒ බන්ඩල් එකේම මේල් බන්ඩල් එකත් ස්ටෝ එකට ඇඩ් වෙනවා කියලා තියෙනවා යාළුවනේ. ඉතින් සුපිරියක්. ඉතින් මෙන්න මේ බන්ඩල් එක ඔයාලට පේනවා ඇති. මේ බන්ඩල් එකත් මේ ළඟදී ආව බන්ඩල් එකක්. ඔන්න ඒ බන්ඩල් එකත් ස්ටෝ එකට ඇඩ් වෙනවා. ඉතින් කියන්න දෙයක් නැහැ සුපිරියක් යාළුවනේ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ බන්ඩල් ටික තමයි ඉතින් දැනට නම් ස්ටෝ එකට අලුතෙන් ඇඩ් වෙනවා කියලා තියෙන්නේ බන්ඩල් පැත්තට. ඊට පස්සේ ඉතින් ඉමෝට් පැත්තට යද්දි ඉතින් මෙන්න මේ ඉමෝට් එක ඔන්න ස්ටෝ එකට ඇඩ් වෙනවා කියලා තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති. ඉතින් සුපිරිම ස්ටෝ එකක් මෙතන. ඉතින් ඔයාලගේ account එකේ දවස් ගාන පෙන්නනවා. ඉතින් ඔන්න ඔයාලට ඩයමන්ඩ් එකතු කරලා තියාගන්න OB54 අප්ඩේට් එක මෙන්න මේ ඉමෝට් එක ස්ටෝ එකෙන් buy කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ඉමෝට් එකත් ඔන්න ස්ටෝ එකට ඇඩ් වෙනවා කියලා තියෙනවා යාළුවනේ. ඉතින් සුපිරියක්. ඔයාලට පේනවා ඇති ඒක වෙනස්ම ජොලි එකට ඩිසයින් කරලා තියෙන ඉමෝට් එකක්. ඉතින් කට්ටියම ගන්න රෙඩි වෙන්න. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ඉමෝට් එකත් ඔන්න එනවා කියලා තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවා ඇති ඒකත් ආතල් ඉතින් බර්මියුඩා මැප් එක තමයි අතේ තියාගෙන ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මෙන්න මේ ඉමෝට් එකත් ගන්න. ඊට පස්සේ ඉතින් වෙපන් පැත්තට ආවට පස්සේ මෙන්න මේ වෙපන් එක මෙන්න මේ ස්කා වෙපන් එක ඔන්න ඇඩ් වෙනවා කියලා තියෙනවා යාළුවනේ. ඉතින් ගන් බොක්ස් විදියට තමයි ඇඩ් වෙන්නේ. ඉතින් සුපිරියක්. ඊට පස්සේ යාළුවනේ ඔන්න වෝල් ස්කින් පැත්තට ආවට පස්සේ මෙන්න මේ වෝල් ස්කින් එක ඇඩ් වෙන්න තියෙනවා අලුතෙන්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වෝල් ස්කින් එකත් අලුතෙන් ඇඩ් වෙන්න තියෙනවා යාළුවනේ. ඉතින් කියන්න දෙයක් නැහැ සුපිරි වෝල් ස්කින් එක. ඉතින් වෝල් ස්කින් ටිකක් ගන්න. ඒත් එක්කම යාළුවනේ තවත් වැදගත් දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මොකක්ද කියනවනම් OB54 අප්ඩේට් එකේ Magic Cube ස්ටෝ එක. මේ ගැන තමයි ඉතින් කට්ටියම හොයන්නේ බලන්නේ. ඉතින් අපි බලමු ඉතින් මොකක්ද එන්න තියෙන මොනවද එන්න තියෙන බන්ඩල් කියලා. පළවෙනිටම මේ OB54 අප්ඩේට් එකේ Magic Cube ස්ටෝ එක පැත්තට ආවට පස්සේ මෙන්න මේ ෆීමේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන් යාළුවනේ. ඔයාලට වෙනවාද ලස්සන ඩිසයින් කරලා තියෙන ෆීමේල් බන්ඩල් එකක්. ඊට පස්සේ ඉතින් ඔන්න දෙවනියට මෙන්න මේ මේල් බන්ඩල් එක තමයි OB54 අප්ඩේට් එකට ඇඩ් වෙන්න තියෙන Magic Cube ස්ටෝ එකට. ඔයාලට වෙනවාද මේක කලින් ඩයමන්ඩ් රොයල් ආපු බන්ඩල් එකක්. ඊට පස්සේ ඉතින් මෙන්න මේ ෆීමේල් බන්ඩල් එකත් ඇඩ් වෙනවා කියලා තියෙනවා යාළුවනේ OB54 Magic Cube ස්ටෝ එකට. ඊට පස්සේ මෙන්න මේ සුපිරි මේල් බන්ඩල් එකත් ඔන්න ආයෙත් ඇඩ් වෙනවා OB54 Magic Cube ස්ටෝ එකට. ඊට පස්සේ
ඉතින් මෙන්න මේ මේල් බන්ඩ් එකත් ඇඩ් වෙනවා යාළුවනේ. මේ මේල් බන්ඩ් එක නම් සෑහෙන පාරක් ආවා Magic Cube Store එක පැත්තට. ඊට පස්සේ ඒ බන්ඩ් එකේම ඔන්න ෆීමේල් බන්ඩ් එකත් ඇඩ් වෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට ෆීමේල් බන්ඩ් එකේ ගතියක් තියෙනවා යාළුවනේ. ඊට පස්සේ ඉතින් ඔන්න පරණ බන්ඩ් එකක් ආයෙත් එනවා. මෙන්න මේ විදිහට වලට පේනවා ඇති. මේ බන්ඩ් එක නම් සුපිරි බන්ඩ් එකක් අනිවාර්යෙන්ම ගන්න. ඊට පස්සේ ඉතින් ඔන්න ෆීමේල් බන්ඩල් දාගෙන ගහන කට්ටියට ඉතින් සුපිරිම බන්ඩල් එකක් තියෙනවා. මෙන්න මේ බන්ඩල් එක. ඔන්න ඒකත් Magic Cube Store එකට ඇඩ් වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ මේල් බන්ඩල් එකත් ඇඩ් වෙනවා. මේකත් කලින් ඩයමන්ඩ් රොයල් ආව බන්ඩල් එකක්. ඉතින් පරණ බන්ඩල් එකක්. ඊට පස්සේ මේ බන්ඩල් එකේම ෆීමේල් බන්ඩල් එකත් ඔන්න Magic Cube Store එකට ඇඩ් වෙනවා කියලා තියෙනවා යාළුවනේ. ඉතින් මේ බන්ඩල් ටික තමයි ඔන්න අලුතෙන් ඇඩ් වෙන්න තියෙන්නේ. ඉතින් සුපුරුදු විදිහට කියන්න තියෙන්නේ යාළුවනේ ජෝකර් බන්ඩල් එක නම් ඇඩ් වෙන්නේ නැහැ කියලා. ඉතින් දුක් වෙන්න එපා යාළුවනේ. ජෝකර් බන්ඩල් එකත් එයි කවදම හරි ඉතින් මෙහෙම ගිහිල්ලා ඉතින් ගොඩක් කට්ටිය බලන් ඉන්නේ ඉතින් ජෝකර් එනකන්. ඉතින් මගෙන් අහලත් තියෙනවා ඉතින් ජෝකර් එන්නේ නැද්ද කියලා කට්ටිය ඉස්සර. ඉතින් යාළුවනේ ඔන්න මේ Magic Cube Store එකට ජෝකර් ඇඩ් වෙන්න ගණන් ගන්න එපා. හරි ඉතින් ඊළඟට යාළුවනේ ඔන්න මම තෝරගෙන තියෙන්නේ OB54 අප්ඩේට් එකේම FF token අප්ඩේට් එක. අපි බලමු FF token වලට අලුතෙන් මොනවද එන්න තියෙන්නේ කියලා. ඉතින් මේ FF token වලට යාළුවනේ ඔන්න එන්න තියෙන්නේ ෆීමේල් බන්ඩල් එකක් මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඉතින් මේ ෆීමේල් බන්ඩල් එකේ බොඩි එක මෙන්න විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ බන්ඩල් එකේම කපතු දෙකක් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ බන්ඩල් එකේම හැට් එකත් ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් කලිසමත් යාළුවනේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරි බන්ඩල් එකක් ඔන්න FF token වලට එනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට ඔක්කොලාටම ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මේ බන්ඩල් එකේ මේල් බන්ඩල් එකත් ඔන්න ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඔයාලා හිතුවා නේද ෆීමේල් බන්ඩල් එක විතරක් ඇඩ් වෙයි කියලා. ඔන්න ඉතින් මේල් බන්ඩල් එකත් ඇඩ් වෙනවා කියලා කියනවා යාළුවනේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ බන්ඩල් එකත් සුපිරි බන්ඩල් එකක්. ඉතින් වෙනම ගතියක් තියෙනවා. ඉතින් ඔයාලත් ආමි පැත්තට බර කිට් වලට කැමති නම් අනිවාර්යයෙන්ම මේ කිට් එක අරන් සෙල්ලම් කරන්න. ඒත් එක්කම යාළුවනේ ඔන්න අද වීඩියෝ එකක් ඉවර වෙනවා. වීඩියෝ කරන්න කලින් ඉතින් චූටි දෙයක් මතක් කරන්න තියෙනවා. ඉතින් ලංකාවේ විශ්වාසවන්ත නෙව account එකක් ගන්න හෝ දෙන්න තැනක් ඉතින් ඔයාලා බැලුවා නම් ඔන්න මං අරහා ඒ වැඩ ටික සම්පූර්ණයෙන්ම කරගන්න පුළුවන්. මගේ WhatsApp number එක තියෙනවා description එකේ. ඔයාලා හරියටම බලලා ඔන්න message එකක් දාන 100%ක් විශ්වාසවන්තනීයව වගකීමක් ඇතුව ඒ වැඩ ටික කරගන්න පුළුවන්. ඒත්